සුබ දවසක් සුබ මාසයක් යාළුවෝ හැමෝටම. ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඔන්න බලන්නකෝ ලස්සන ලේන්නප්පුවෙක් අල්ලගත්තා. අනේ හරි ෂෝක්. මං ඉතින් යාළුවට උතන කෑම තියනවා. ගොඩක් වෙලාවට ඉතින් උතනින් කෑම අරගෙන දුවනවා මං දකින්නවා හරිම අටුයි. අද නම් ඔන්න කොහොම හරි බලාගෙන ඉඳලම යව මගේ කාචයට අසු කරගත්තා. බලන්නකෝ යා කන ලස්සන අත් දෙකින් අල්ලගෙන හරි ෂෝක් නේද? සද්ද කරන්න එපා සද්ද කරන්න එපා දුවයා බයට. අපේ වත්තේ හරියට ලේන්නු පිරිලා. මෙන්න මේ පාට අයත් ඉන්නවා අර තද කළු කට්ටිය. ඒගොල්ලොත් ඉන්නවා ලංකාවේ නම් මං හිතන්නේ යාලට කියන්නේ දඩු ලේන්නු කියලා. ඉතින් යාලත් ගොඩාක් ඉන්නවා. ඉස්සරහට මේ වීඩියෝස් වලදී මම පෙන්නන්නම්. මොකද සමයකදී මේ දැන් ඉන්නවට වැඩියෙන් කට්ටිය ඉන්නවා මේ කාලෙට. ඉතින් මේ හවස් වරුවේ හොඳට අවුව තියෙන දවසක් නිසා ගොඩක් ආසාවෙන් පොඩ්ඩ දෙන්නත් එක්කගෙන හස්බන්ඩ්ුත් ගෙදර හිටියේ නෑ. ඔෆ් වෙලා එනකන් චුට්ටක් එළියට වෙලා හිටියා. යාලත් එක්ක බයිසිකල් පදින්න ගියා. වටේ පිටේ ඉතින් දන්නේ නැද්ද ලස්සන බැලුවා කාලයකට පස්සේ මාස ගානකට පස්සේ මේ අවුව දකින්නේ. ඉතින් හරි ආසාවෙන් තුන්දෙනාත් එක්ක පුංචි රවුමක් ගේ වටේ ගියා. පුතාමි අයියෝ ඒ වතුර වල උඩින් යන්න එපානේ. මාවත් මඩ වෙන වලින් නෑ වෙනවා. අම්මට මඩ පිසික් වෙනවා පුතේ. හිමින් යන්න. ස්නෝ දිය වෙලා මේ තැන් වල දැන් මඩ වලවල් හැදලා තියෙන්නේ. ඉතින් මම පුළුවන් වෙලාවකට ඔයාලව මේ ටවුන් එක වටේම ලස්සන තැන් බලන්න රවුමක් එක්කන් ගිහිල්ලා පෙන්නන්නම්කෝ. සමයකදී තමයි මං හිතන්නේ ඒක කරන්න හොඳම කාලේ. මෙතනින් යනකොට මට හිතුණා කැම් එක ටිකක් අල්ලලා ඔයාලට පෙන්නන්න. මේ මෙන්න මේ පේන චර්ච් එක 1910 දී හදපු එකක් කියලා තමයි කියන්නේ නම්. ඉතින් ඔක පරණ චර්ච් එකක් දැන් ගරා වැටිලා. ඒක දැන් මං හිතන්නේ මෙයාලා විකුණන්න දාලා මේ ලෑන්ඩ් එකත් එක්ක. ගේ ගාවදී නවතින්න ඕන. We have 4. යම්මි මේ බලන්නකෝ මේගොල්ලෝ. Yohan, you find ladybugs. විකුණන්නද හදන්නේ මේගොල්ලන්ව? No. We are going to make a home. තින්නගේ හැටි ලේඩි බග්ස් ලාල්ලලා. And this is you a bad guy. And the trap. අයියටයි මල්ලිටයි ඇති වෙනකම් මඩ නාන්න දීලා මං ගෙටාවත් ඒකක් හදාගන්න. මොකද මේ මංජුත් පැඩෑරිලා ආවනේ. මං හරි ආසයි හවස් වෙද්දී හොඳට අවුව තියෙන දවස්වලට එළියට වෙලා කෑම කන්න තේ බොන්න. මේ ආදරණීය හැන්දෑවේ තේ එකකුත් බොන ගමන් ඉතින් අපේ සතිය ගෙවුණු විදිය, ඊළඟ සතිය අපිට ගෙවන්න තියෙන විදිය, කරන්න තියෙන විශේෂ වැඩ, ඒ වගේම ඊළඟ මාසේ අපිට තියෙන විශේෂම දේවල් මොනවද, ඒ වගේ ඉතින් පුංචි කතා බහක ඉන්න ගමන් බොන මේ තේ එකත් දිව්‍ය රසක් දැනෙනවා. ඒ මොකද ඊයත් මන් ළඟ චූටි පැටව දෙන්නත් මගේ ඇස් ඉස්සරහ පිට තියාගෙන මේ විදියට හවස් වරුවක් ගත කරනවා කියන්නේ මාරම ලස්සනයි. මඩේ läගලා හිටපු අපේ පුංචි ඌරු පැටව දෙන්නවත් වොෂ් කරලා අරගෙන මන් දැන් හදන්නේ රෑට කන්න කෑම හදන්න. ඔන්න අපේ ගෙදර පොඩි ෂෙෆ් තමයි අද මට මේ රෑට හදන කෑම වලට අවශ්‍ය කරන අල ටික තම්බලා ගත්ත අල ටික සුද්ධ කරලා දෙන්නේ. ඔන්න යාට ඒ වැඩි බාර දීලා මං හදන්න යන කෑම එකට කරි එක විදියට මං හදන්නේ කීම කරි එකක්. කීම කරි එකට ඔයාලට ගන්න පුළුවන් මින්ස් චිකන් හරි බීෆ් හරි, එහෙමත් නැත්නම් මටන් උනත් ගන්න පුළුවන්. මම මේ චිකන් එකේ තියෙන කැට ගතිය හොඳට කඩලා මේක මම දැන් මැරිනේට් කරගන්නයි යන්නේ. ඔයාලා දකින්න ඇතිනේ මම මේ මින්ස් චිකන් එකට කහ කුඩු, මිරිස් කුඩු, අමුතුන පහ කුඩු, ලුණු කුඩු, ගම් මිරිස් කුඩු, එතකොට චිකන් මසාලා පවුඩර්, ඒ හැමදේම දාලා
හොඳට මේක මික්ස් කරගන්නවා. මික්ස් කරලා පැත්තකින් තියාගන්නවා මම ඊටු ටික කරගන්නකම්. මම දැන් හදන්නේ රසම රස ඉන්දියානු අලු පරාටා. අලු කියන්නේ අලවලටලු නේද? එහෙනම් ඉතින් හදමු අලු පරාටා නැත්නම් අල පරෝටා. පරාටා එකේ පිරෝමට ගන්න මසාලා එක තමයි මම දැන් මුලින්ම හදාගන්නේ. අල මසාලා එක. මම මේ ටෙම්පරාදුවට අද සුදු ලුණු කරපිංචා මං ගාව තියෙන ඩ්‍රයි කරපිංචා මම ඒක එකතු කරනවා. ඒ වගේම තායි මිරිස් ටිකක් සැරයි. ඒ උනාට අමු මිරිස් වෙනුවට මම අද එකතු කරන්නේ තායි මිරිස්. ඒකට මම දැන් අමු 3-5 කුඩු මිරිස් කුඩු කහ කුඩු මසාලා පවුඩර් රසතරමට ලුණු කුඩු ඒ ඔක්කොම දාලා හොඳට කලවම් කළා. මම මේකට අන්තිමට එකතු කරගත්තේ තම්බලා පොඩි කරගත්ත අල. දැන් හදාගත්ත අල මසාලා එක පැත්තකින් තියලා අපි යමු කරි එක හදන්න. මේ ඔක්කොම ලෑස්ති කරගෙන කරි එක හදාගත්තම ඉක්මනින්ම රොටිය හදලා කන්න පුළුවන්. ඒක නිසා ස්ටෙප් බයි ස්ටෙප් මෙන්න මෙහෙම කරගන්න එක තමයි මට ලේසි. ඔන්න මගේ අල පරෝටා එකට නැතුවම බැරි මින්ස් චිකන් කීමා කරි එකයි දැන් හදාගන්න යන්නේ. මම ඒකට ටෙම්පරාදුවක් හදාගන්නවා මුලින්ම. මේ ටෙම්පරාදුවට අබ එතකොට උළුහාල් කරදමුංගු කරාබු නැටි සෝදුරු බේකොළ තියෙනවා නම් එතකොට වේලිච්ච මිරිස් කරාල් 2-3ක් මම මේකට තායි චිලි දාන නිසා ගොඩක් වේලිච්ච මිරිස් දාන්නේ නැහැ. කරපිංචා තායි චිලි හරි අමු මිරිස් හරි දාගන්න පුළුවන්. අන්තිමට මම ලුණුත් එකතු කරලා දැන් ඔන්න හොඳට මික්ස් කරලා ඒකට තලාගත්ත සුදු ලුණු ඉඟුරු කසූරි මේති එම නැත්තම් උළුහාල් කොළ කියන්නේ අන්න ඒවත් මං ගාව තිබ්බ නිසා ඔන්න මම ඒකත් එකතු කරලා මේක හොඳට මික්ස් කරගන්නවා. මම දැන් මේ ටෙම්පරාදුවට මිරිස් කුඩු ටිකකුයි අපේ ගෙදරයි කන ප්‍රමාණයට මේ සැහැන් දෙක ප්‍රමාණයක් කොත්තමල්ලියට අරගෙන ඒක ග්‍රයින්ඩ් කරලා ඒකත් මේකටම හලා ගත්තා. ඊට පස්සේ දැන් මම මේ දාන්නේ හොඳට මික්ස් කරලා ගත්ත මින්ස් චිකන් ටික අපේ මේ 3-5 හොඳට දැන් රස අල්ලලානේ මේකේ. ඉතින් ඔන්න මම දැන් ඒකත් මෙන්න මේකට කලවම් කරලා හොඳට මේ තෙලෙන්ම බැදෙන්න දෙනවා. මට හිතෙනවා මේ හැන්ද දැන් මාරු කරගත්තා නම් හොඳයි කියලා. මොකද මේ මස් ටික හොඳට කැඩෙන්න ඕන. මෙහෙම එකට ගුලි වෙන්න බෑ. ඒක නිසා මේ හැන්දෙන් තැලෙන එක තමයි වෙන්නේ. ඒ නිසා මම මේ හැන්ද චේන්ජ් කරලා පාස්තා වලට යූස් කරන හැන්ද තමයි දැන් ගන්න හදන්නේ. ඒකෙන් හොඳට අපිට කෑලි වින් කරගන්න පුළුවන් නිසා. හොඳට කෑලි වින් වෙන්න කුඩු කරගත්තු මේ මස් ටික කුඩු කරගන්නවා කියලා මම අදහස් කරේ. මේක හොඳට කෑලි වෙන් වෙන්න ඕන පුංචි කෑලි ගන්නට වෙනකම්ම. මම මේ එකතු කරගන්නේ දැන් පැණි රස නැති යෝගට් එක. ඒකට ඒ වෙනුවට මුදෝපු කිරි උනත් එකතු කරගන්න පුළුවන්. මේ මස් ටික තෙලේ බෙදෙන අතරතුර ලොකු තක්කාලි ගෙඩියක් අරගෙන බ්ලෙන්ඩ් කරලා මම ඒකත් මේ බෙදෙන මස් එකටම එකතු කරගන්නවා. එකතු කරලා හොඳට ටිකක් වෙලා වහලා තියනවා. ඔන්න විනාඩි 2කට විතර පස්සේ අවශ්‍ය ප්‍රමාණයට වතුර දාලා ටිකක් වෙලා හොඳට උක් ගතිය එනකන් ලිප උඩම තියලා අඩු ගින්දරේ ලිපෙන් මං අයින් කරගන්නවා. ඔන්න දැන් මගේ චිකන් කීමා කරි එකත් රෙඩි. දැන් මට තියෙන්නේ රොටි ටික හදාගන්න. මේ වැඩ අතරතුර මම ඔයාලට කියන්නම්කෝ මගේ වීඩියෝස් චුට්ටක් පරක්කු වෙනවා මේ දවස්වල ඇත්තටම. මොකද ගොඩාක් කාර්ය බහුලයි මේ දවස් කීපේ කියන්නේ. ඒයි කියලා ඉස්සරහට එන මගේ වීඩියෝස් වලින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. ඉස්සරහ වීඩියෝ වලදී මම අරගෙන ඉන්නම් මෙච්චරම බිසී වෙන්න හේතුව මොකද්ද කියලා. තව ඉස්සරහට මීටත් වැඩිය පරක්කු වෙන්න පුළුවන්. ඒ නිසා සමා වෙන්න කියලා ඔන්න කලින්ම කිව්වා. මෙන්න මේ ආට පිටි එක තමයි මම මේ වැඩේට පාවිච්චි කරන්නේ මේ පරාට ටික හදන්න. මම මේ ඩෝ එක හදාගන්න ලුණු කුඩු ටිකක්
බටර් චුට්ටක් වගේම රස වැඩි කරගන්න සීනි චුට්ටක් විතර එකතු කරා. ගන්න පිටි ප්‍රමාණය අනුව සීනි අඩු වැඩි කරගන්න පුළුවන්. ගොඩක් දාන්න ඕනේ නැහැ. තේ හැන්දක ප්‍රමාණයක් විතරක් හොඳටම ඇති. පිටි 500කට වගේ. වතුර චුට්ට එකතු කරලා තමයි මේ ඩෝ එක මැෂින් එකේම අනාගත්තේ. අතේ ඇලින් නැති ගානට අනාගෙන මෙන්න මේ විදිහට බෝල හදාගත්තම හරිම ලේසියි. මෙහෙම මෙන්න මේ විදිහට මිශ්‍රණයේ මැදිත් තියාගෙන රොටි ටික හදාගන්න හරිම ලේසියි. එතකොට අර මිශ්‍රණය එළියට යන්නේත් නැහැ. සමහරක් වෙලාවට කොච්චර සීල් කළා වගේ ගත්තත් ඒක මේ රෝල් කරනකොට රෝලින් පින් එකෙන් පිටට යනවා මේ මැද තියෙන අල මිශ්‍රණය. ඉතින් ඒක හරිම පරිස්සමින් කරන්න ඕන වැඩක්. ඔන්න ඉතින් හබීතුමා එක කරලා දෙන නිසා මම චොට්ටක් කළා යාට මේ උදව්වක් දීගෙන බලාගෙන ඉඳලා ඊට පස්සේ මමත් දිගටම කරගෙන ගියා යාට රෙස්ට් එකක් දීලා. රොටි කන අතරතුර වෙච්ච හොඳම දේවල් තමයි මේ පේන්නේ. යන්නේ කොහෙද යන්නේ දැවිල? එහෙනම් දැන් ඔයා කිව්වනේ දැවිල නැහැ කියලා. ඈ? මමා. ඒයි දැවිලද? අයියෝ. අයියෝ. ඒයි දැන් දැවිල නැහැ කිය. කරි ටික ඔක්කොම හලාගෙන දැන් හුල්ල කනවා. මං යාට යාගේ තරමට යාට කන්න පුළුවන් විදියට චිකන් විතරක් දාලා හොදි ටික බේරලා එයාගේ රොටියට මං තියලා දුන්නා. ඒ වුණාට මේ පඬිත කොල්ලා කියන දේ අහන්න නැතුව ගිහින් එයාට ඕන වෙලාවට ගිහලා තව රොටියට උඩින් හොදි දාගත්තා. දැන් ඉතින් ඔන්න දෙවිල් ඉවස ගන්න බැරුව පේන දාගත්ත හොඳ වතුර ඉල්ල පඬිතකම් කරනවා. Pasada? Nalla rusi. Nalla rusi. ඔන්න ඔහොම තමයි අපේ ජීවිතවල ලස්සන තවත් එක හැන්දෑවක් ගෙවිලා ගියේ. එහෙනම් මේ වීඩියෝ එක ගොඩක් ආසාවෙන් බලන්න ඇති කියලා හිතනවා. ආයෙත් දවසක මේ වගේම වීඩියෝ එකක් අරගෙන පුළුවන් ඉක්මනින් එනකන් ඔයාලා හැමෝම ආදරයෙන් සතුටින් පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්. දුමේ සුසුම් නැගෙන්නට කලින් අද හොඳම දවස ඔබ එනවා නම් මිනි පොද වැටේවි මල් මිනි දැදිරි වේවි ඔබ එනවා නම් දේදුණු පාල උඩ